පිනතුනි මේ සියලු දෙනාම එක්කහු වෙලා මේ හැම කෙනෙකුගේම අරමුණ බලාපොරොත්තුව තමයි ඔය බණ ටිකක් අහන එක. හැම කෙනෙකුගේම ඌමනාව අවශ්‍යතාවය තමයි මේ හැම කෙනෙකුටම ඌමනාව තියෙනවා නිමෙන්න. මේ හැම කෙනෙකුටම අවශ්‍යතාවය තියෙනවා නිවන් දකින්න. හරි වැදගත් කරුණු ටිකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ අරිය පරේෂණ සූත්‍ර දේශනාව තුල අර දේශනා කරනවනේ දැන් මේ කවුරුත් දන්නවනේ ඉපදිලා ඉන්නේ කියලා දන්නවනේ. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ ඉපදීමයි මරණයයි අතරතුර පොඩි කරුණු දෙකක් සිද්ධ වෙනවා. ජරාවයි ව්‍යාධියයි. මේකෙදි මේ පත් වෙනකන් තේරෙන්නේ නැහැ. ජීවිතේ පුරුදු වෙන්න ඕන මේ ජරාවට පත් වෙන අපි, ව්‍යාධියට පත් වෙන අපි. ඔය සමහරු ඉන්නව නේද අර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙනවා. හැමදාම සිහිපත් කරන්න ඕනේ අපි මැරෙන මිනිස්සු. කවුරුවත් ඉන්නවද මේකේ අවුරුදු 7-800ක් ළඟින් ඇවිල්ලා? මේ අවුරුදු 60-70ක් ඕනෑවටත් වැඩියෙන් ඉඳි. සමහර විට මේකේ ස්වභාවය මම බණ කියනකොට මැරෙන්න පුළුවන් නේ. ඒක මේකේ හැටි. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරනෝ මරණානුස්සති කමඨහං දේශනාව තුල මන් දැන් මේ පැහැදිලි කරන්නේ පින්නතුනේ ඔයත් හිතන්න ඕනේ මේ මට වෙන්න තියෙන දේ. මම මේක කියන්න කාරණෙත් කියලාම ඉන්නවා. මරණානුස්සති කමඨහං දේශනාව වඩනකොට හරි පහසුයි පින්නතුනි අකුසල් සිද්ධ කරගන්නේ නැතුව ඉන්න. එතකොට මිනිස්සුන්ට තේරුම් යනවා මොකටද එදිරිවාදිකම් පිරිමහන්නේ? මොකටද වෛරක්කාරකම් පිරිමහන්නේ? එතකොට මිනිස්සුන්ට තේරුම් යනවා මොනවාද මේක එහෙම බේරගන්න දෙයක් තියෙනවද අපිට? මේක අපිට ඉතුරු කරගන්න කියලා දෙයක් තියෙනවද? දැන් අවස්ථා 7ක් තුල බුදුහාමුදුරුවෝ උගන්වන එකක් තමයි ටික ටික හිතන්න ඕනේ මේ අපි වෙනස් වෙන විදිය. හිතන්නකෝ අද බණ අහලා යන අපි පින්නතුනේ හෙට දිහා වෙනකොට පොඩි කලන්තයක් හැදෙනවා. ඔය කියන්නේ එහෙම නෑ මම කටවහ කියලා හොඳ. එතකොට නමට එහෙම කියලා තියෙනවා ඒකයි. ඔව් මම මුස්පෙන්තු කටල්ලු තියෙන. නෑ ඉතින් මේ වෙන දෙන්නේ. හිතා ගන්න පුළුවන්. හෙට වෙනකොට මේ ජරාව ව්‍යාධියත් එක්ක නඩත්තු වෙන මේ පින්නතුනි මේ අටකටු ගොඩක් මස් ගොඩකින් ඔතලා නෙදී. මේක අපේ ස්ථානාධිපතිතුමාගේ අපේ හාමුදුරුවන්ගේ මේ සල්ලි ඇති නැති ලොකු කුඩා වෙන මෙහෙම එකක් තියනවද නැහැ? මේ අටකටු ගොඩක් නේ මස් ගොඩකින් ඔතලා තියෙන ඔච්චරයි. මේ මාංශකය කරජකය නඩත්තු කරන්න තමයි මේ හැම එකක්ම අපි කරන්නේ මොකේද? මේ මස් ගොඩ සතුටු කරන්න නෙවෙයි වෙන මොකේද? මේ අපිට අපිවත් නැති වෙන මේ ශරීරය තෘප්තිමත් කරන්න නෙමෙයිද? හරි ලස්සනට පියවරෙන් පියවරට හිතන්
මේ ධර්ම දේශනාව ප්‍රමාණවත් වෙන්න ඕන නිවන් දකින්න යන ගමනට මුල පුරන්න. සිද්ධාර්ථ බෝධිසත්වයන්ට අන්තිමේට ගිහිගේ කලකිරුනේ මොනවාද දැකලාද? සතර පෙර නිමිති දැකලා නේ. ලෙඩෙක් මහල්ලෙක් මලකඳ කාමුදුරු කෙනෙක්. දැන් මෙතෙන්ට අඩු මොකද්ද? මලමිනියක් විතරනේ. ඉතුරු සේරම තියෙනවා. මේ අම්මලා තාත්තලා මේ වෙනකොට ඔවා කීපාරක් දැකලා තියෙනවද? ජීවිතේ කලකිරිච්ච දවසක් තියෙනවද? එක දවසක්. අද දවසේකට මුල පුරන්න ඕනේ. අද හොඳට ඉන්න අපි හෙට වෛද්‍යවරයෙක් ගාවට ගියාට පස්සේ වෛද්‍යවරයා බලලා අපිට කියනවා මෙන්න දියවැඩියාව හැදිලා. ඔන්න බලන්න පින්නතුනේ ටික ටික ජරාවටපත් වෙන හැටි. දියවැඩියා රෝගේ කාලයක් තියෙනකොට දියවැඩියාව හැදිච්ච ගම අපිට දෙන පළවෙනි අවවාදය මොකද්ද? කියනෝ නේද ඔය තුවාල නම් කරගන්න එපා කියලා. අපේ යටිපතුලේ මම මේ කියන්නේ පින්නතුනි ජරාවේ ව්‍යාධියේ තරම අපිට අපි නැති වෙන හැටි. අපේ යටිපතුලේ බොහොම පුංචි තුවාලයක් එනවා. දියවැඩියාව තියෙන උදවියගේව සනීප වෙනවද නැන්නේ? සනීප වෙන්නේ නැහැ. අද මේ මඩේ ඇවිදගෙන ගියපු අපිට ඕක උනාට පස්සේ අය මඩේ යන්න පුළුවන්? මට කියන්න බලන්න මේ දේ කාටද සිද්ධ වෙන්නේ නැත්තේ? මෙතන කවුරු හරි ඉන්නවද ඔය දේ නොවේ කියලා හිතන? ඉපදෙච්ච අපි හැමෝටම පොදු කාරණේ. කාලය ටිකක් හරස් වෙයි එච්චරයි. ඔහොම කාලයක් යනවා ටික ටික කකුල ඔතලා තියන්න වෙනවා. දෙවන පියවර. වෙනතුනේ මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු අවස්ථා 7ම මම දැකලා තියෙනවා. අද දුවගෙන පැනගෙන ආපු අපි ආය අපිට යටිපතුල මේ මහ පොළොවේ පා ගන්න බෑ. එන්න මොකද කරන්නේ? දෙයියන් ඉස්පිරිතාලට පෙන්නන්න තුවාල වාට්ටුවට. සුද්ධ කර කර බෙහෙත් දානවා මිසක්කල් ඕකේ කෙරවල කොහෙද? කකුල කපලා දානවා. කපලා දානවා. මට දවසක් ඔය රාගම රෝහලේ වෛද්‍යවරයෙක් කියනවා ශල්‍ය විශේෂඥ. හාමුදුරනේ අවුරුදු 35ක 40ක විතර මිනිස්සෙක්ගේ කකුලක් කැපුවලු. කකුල කපලා අතට අරගෙන කුණු බක්කියට දානකොට හිතුණලු මේ ඇඟෙන් කෑලි යන හැටි. අපිට අපි නැති වෙන විදිහ බුදුවරු උගන්වන්නේ නැහැ. අත්තාහි අත්තනෝ නත්ති. පේනවද අපිට අපි නැති වෙනවා? උන්වහන්සේ අහනවා පින්නතුනි අපිට අපිත් නැති වෙන මේ ලෝකේ කුතෝ පුත්තෝ කුතෝ ධනං. කවර ධනයක්ද කවර පුත්තුද මොකවත් නැහැ. කකුල කපලා දැම්මට පස්සේ වෙනතුනි මම මේ කියන්නේ කාට වෙන දේද? මේ අපිට වෙන්න තියෙන දේ. මේකට සල්ලි බලපානවද? මහත් දඩබ්බර ව්‍යාපාරිකයෝ ඉන්නවා පින්නතුනි රාජගිරිය ආබාධිත නිවාසී වික්ටෝරියාගේ. හොඳ ව්‍යාපාරිකයෝ. හම්දුරනේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා බෙල්ලෙන් පහළ පණ නැහැ. අර ආබාධිත නිවාසයට වෙලා ඉන්නවා. මේ ලෝකේ ඕනම කෙනෙකුට ඕනම දෙයක් ඕනම මොහොතක සිද්ධ වෙන්න පුළුවන්. කවදාවත් අපි හිතන දේ වෙනවද? හොද්දට මතක තියාගන්න. වෙන්නේ මොකද්ද කියලාවත් හිතා ගන්න බෑ පිනතුනේ. මේක හරි අස්තීර
తాවකාලික සබ්බේ සංඛාර අනිච්චාති සියලු සංස්කාරයෝ සියලු භෞතිකයන් අනිත්‍යයි කියලා ලෞතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ. තේරුම් ගන්නමයි පින්නතුනි මේකේ ඇති දෙයක් නැහැ. සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල අපි හිතන්නකො අම්මලා තාත්තලා නිදාගෙන ඉන්නෝ. රැට සද්දයක් බද්දයක් ඇහුනොත් එහෙම කවුද ඉස්සරළම එළියට බහින්නේ? අපේ තාත්තලා නෙමෙයිද බලන්නේ. පින්නතුනි මේ ව්‍යාධියට පත් වෙලා ඉන්න මම වෙනදා බිරිඳට දරුවන්ට කලින් විපරම් කරලා බලපු මම අද කොහොමද නැගිටින්නේ? මතක තියාගන්න අපිට අපි නැති වෙනවා. මට දැන් කියන්න කොයි සල්ලි බලය තිබ්බ මාන්නක්කාරකම සමහර මිනිස්සු ඉන්නව නේද පුදුම මාන්නක්කාරකමකින් ජීවත් වෙනවා. මේ පැතිලත් ඉන්නවද අර උදේ පාන්දර දැක්කත් මුණක් කටක් බලලා hina වෙන්නේ නැති මිනිස්සු නැති වෙති. තුම්ම මුස්පෙන්තුකම නැති ජීවිතේ පුරුදු වෙන්න. පින්නතුනි මේක බෙදා ගන්න දෙයක් නැහැ. එදිරිවාදිකම් පිරිමහන්න දෙයක් නැහැ. පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ ඉඩකඩම් ප්‍රශ්න තියෙනවද නැන්නේ? මං හිතුවා ඇත්තටම මොන්රාගලෝ මේ බොනවද මේ පැතිවල නැහැ. මං වෙන දහන්නේ මිනිස්සුන්ගේ අපේ අම්මලා තාත්තලා කියනවා නැහැ කියලා. ඔයසි මහත්තයා හැම එකක්ම තියනවලු. මං එනම් මේක කියනවා ඉතින් වැඩිපුරම ඉඩකඩම් ප්‍රශ්නවලට ඔට්ටු තට්ටු වෙන්නේ කවුද? සහෝදරයෝ නෙවෙයි. අපේ ඔයසි මහත්තයා දවසක් මංගාවට 4 දෙනෙක් එව්වා. මේ ඉඩම් කේස් එක. ඔය ඇත්තෝ කල්පනා කරන්න ඕනේ බණහන ගමන් අපේ පවුලේ සහෝදරයන්ගේ තත්ත්වය කොහොමද කියලා. හොඳ මේක කියලා ඉවරනකොට අවසානෙත් නිගමනයකට එළඹිලා තියෙනවා මගේ සහෝදරයෝ මෙහෙම නෑ හොඳයි කියලා. මේ අනේකගේ දරුවා විභාගයෙන් පාස් වෙනවට සතුටු නෑනේ. පුදුම පුපුරනවා කවදා හරි බලන්නකො. මොකෙන්ද? පැලෙනවා ඊර්ෂ්‍යාවෙන්. මොකක්ද මේ ඔට්ටු වෙලා ගන්න තියෙන ජයග්‍රහණය? මේ පොළවේ පය ගහන්න වෙන්නේ නැති අපි. ඔය හොඳට මතක තියාගන්න ඕනේ මේවා. කාලයක් යනකොට අර අපේ ඔය මහත්තයව මං ඇහුවා මේ තේනවා හොඳ හැම කෙනාට. මං ඇහුවා කාගේද ඉඩම? කාගේ වෙන්නද? බලනකොට තාත්තගේ. මං කිය පොරකන්නේ දරුවෝ. මෙතනත් ඇති අම්මගේ තාත්තගේ වගේ ළඟගෙන කන දරුවෝ. මෙහෙනම් නැතුව ඇති. දෙන්නේ සමව බෙදිලි නැහැ. හිටියනම් එදා ඉඳන් කොහේ හරි අපි හිතමුකෝ බැඳලා කොහේ හරි ගිහිල්ලා කියලා. එදා ඉඳන් මං හිටියේ කියලා මට තමයි මරා ගන්න ඕනේ පින්නතුනේ. ලැජ්ජ නැද්ද? මිනිස්සුන්ට තියෙන්න ඕනේ අත්ති සුඛය තියෙන්න ඕනේ. මේ මගේ කියන එක තියෙන්න ඕනේ. අම්මගේ තාත්තගේ වට කොහොමද කියන්නේ මගේ කියලා? එව්ව අනුන්ගේ මගේ නෙමෙයි. පැහැදිලිද? මම ලැජ්ජ වෙන්න ඕනේ අම්මගේ තාත්තගේ ලගන කනවනවා. මෙහෙ නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙම. පස්සේ කියනවා හාමුදුරුවනේ අපිට නැතත් අපේ දරුවන්ට හරි තියෙන්න ඕනලු. ඕකනේ අල්ලන්නේ. අපේ ළමයින්ට හරි තියෙන්න ඕනලු. පස්සේ මං ඇහුවා මං ඇත්තටම ඇහුවා මොලේ නැද කියලා. මං ඇහුවා දැන් ඊළඟට ඔය ළමයි මොකද කරන්නේ? සමාදාන වෙනවද? ඊට පස්සේ එව් මරා ගන්නවා මොකේද? අර තියෙන අක්‍රභාගයට කාලෙට. ඕක ඉවර වෙන්නේ නැහැ. මෙහෙම අත්දැකීම් නැත්තම් වයසක අම්මගෙන් තාත්තගෙන් අහන්නකො.
ඒ නිසා මතක තියාගන්න. මේක එහෙම බේරගන්න දෙයක් නැහැ.